ආයුබෝවන් ඔබට සුබ දවසක්. 2026 වර්ෂයේ ජනවාරි මස 15 වෙනිදා අඟහරුවාදා ජනවාරි 21 වැනි බදාදා දින දක්වා සතියේ ලග්න බලාපලය. දින 15ක් ගත වී දැන් සුබ පතන්නේ මන්දයයි ඔබට සිතන්නට පුළුවන්. නමුත් බලාපල මගින් පළමුවැනි දිනය අද දින නිසා එය මගේ යුතුකමක් යැයි සිතනවා. එහි ජීවිතය සෑම දිනකම සුන්දරයයි සිතීමත් සෑම අසුන්දරයයි සිතීමත් වැරදි නැහැ. දුක සැප වෙනසක් වෙන්නේ නැහැ. අෂ්ටලෝක ධර්මය එය වෙනවා. මිනිසා පමණක් නෙවෙයි මුළු විශ්වයම නිර්මාණය වෙලා ඇත්තේ අපෝ තේජෝ වායෝ පඨවි යන ආකාශ පංච මහා භූතයන්ගේ එකතුවකින්. අප සබහදහමයයි පවසන්නේ මේ සියල්ලම එකට එකතු කිරීමක් වෙන්නේ නැහැ. ඒ කංශුවක් පමණයි. කෙසේ වෙතත් 2025 වර්ෂයේ පුරාම වරින් වර කියූ විපත් හානි අනතුරු එලෙසීම ඉටුවීම නිසා ඒ දේවල් හරියයි සතුටු වෙන්න බැහැ. ජීවිතේ දහස් ගණනක් අපට අහිමි වුණා. ඒවායේ වටිනාකම මිල කරන්න බැහැ. ගොඩනැගිලි ව්‍යාපාර, පාසල් මහා මාර්ග, දුම්රිය මාර්ග ආදී නොයෙක් දේ විනාශ වෙලා. ඒවා හදාගත්තත් ඒ හදන්නේ ඔබත් මමත් විදුලියට ජලයට හාල් කිලෝ එකට ගෙවන බදු මුදල් වලින්. මේ විපතට පත් වූවන් වෙනුවෙන් රජය කඩිනමින් වන්දි මුදල් ගෙවන බව පවසා තිබෙනවා. ඇතමුන්ට ගෙවූ බවත් දැනගන්න ලැබෙනවා. ඒ වගේම ඉදිරියේදී ගමේ පන්සල, ගමේ කෝවිල, ගමේ පල්ලිය තමාටද යන්න පුළුවන් බවත් දැනෙනවා. කෝණ මාසය අදින් අවසන් වන නිසා විවාහ මංගල කටයුතු නව ඉදිකිරීම් වලට ඉදිරි කාලයක් වෙනවා. ඉතින් මේ සතියේදීත් ඔබගේ ලග්නයට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපති කුජබුද සමග එකම රාශියක සිටිනවා. මේ සතියේ කුජබුද අතර ග්‍රහ යුද්ධයක් තිබෙනවා. ඉන් කුජ දින උපතින් කුජබුද සංයෝගව ඇතිව උපදින අය කාර්යශූර දක්ෂ උසස් අය වෙනවා. නමුත් නරකට සිටියොත් දාමරික සමාජයට හානිදායක පුද්ගලයන් වෙන්න පුළුවන්. ඔබ කොතැනද මේ සතිය ඔබගේ කුජබුද සිටින්නේ නවවන රාශියේ. ඒ නිසා අනතුරු වැඩි වෙනවා. එසේම ශනි ඒරාෂ්ටකයක්ද ඔබට ඇතිවෙන බව මතකයේ තබා ගන්න. ගෘහ ජීවිතය සහ විවාහය. රවි සහ සිකුරු සංයෝගයක් පවතිනවා. සිකුරු කර්මස්ථානයේ සිටීමද හත්වන රාශියක් දකිනවා. ඒ නිසා ගෘහ ජීවිතය විනෝදයෙන් ගත කරන්න සිතුනත් රවිගේ අහංකාරකම නිසා ඒ තත්ත්වය අඩු කර ගන්නවා. ආගම දහමට තරමක් හෝ නැඹුරුවක් සිදු වෙනවා. රාහු නිසා ඇතිවෙන්න පුළුවන් අපල බොහෝ දුරට භංග වී යනවා. රැකියාව සහ ධනය. රැකියාවේ වෙනසක් හෝ නව රැකියා ලැබීමක් සිදු වෙනවා. එහෙත් ආර්ථික තත්ත්වය දුර්වල වෙනවා. ලැබීම් දුර්වල වන අතර වැය කිරීම වැඩි වෙනවා. පවුලේ කුමන හෝ කාර්යයක් සඳහා වැය කිරීම වැඩි වෙනවා. සෞඛ්‍ය. ශනි ඒරාෂ්ටකව ඇතිවන කාලයේ කුජ නවවන රාශියේ සිටීම නිසා ප්‍රවේශම් වන්න. හදිසි අනතුරු ලේවිසවීම් ආදියට ඉඩ කඩ තිබෙනවා. පිළිවෙත්. බෝධි පූජා පවත්වන්න. විෂ්ණු දෙවියන්ට පුද පූජා පවත්වන්න. හැකිතාක් නිර්මාංශ වන්න. ශනි මෘත්‍යුජය යන්ත්‍රය පළදින්න. දුගියන්ට ආහාර දෙන්න. ජය අංකය 3. ජය වර්ණය රතු. සුබ දවස කුජ. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි සමග පුණ්‍ය ස්ථානයේ ගෝචර වෙනවා. එය මකර ලග්නයේ නිවස වෙනවා. කෙසේ වුවත් රවිගේ බලය නිසා සිකුරුගේ බලපෑම දියුණු වෙන සතියක්. නොසිතූ ධනයක් ලැබීම හෝ විදේශීය ගතවීමක් හෝ ඊට අවස්ථාව උදාවීමක් පෙන්වනවා. ගෘහ ජීවිතය සහ විවාහය. සතියේ සුබඵල ලැබුණත ගෘහ ජීවිතයට කුජගේ බලය හේතුකාරක වෙනවා. ශල්‍ය කර්මය ආදියට ලක් වෙන්න පුළුවන්. සැප සම්පත් උරුම කර පෙන්වනවා. බාධක මැද සිනාසෙන්නට අවස්ථාවක් උදා වෙනවා. රැකියාව සහ ධනය. ධනය ලැබීම අතින් මේ සතිය ඉතාමත් සුබයි. රැකියාව ලැබෙනවට වඩා අමතර ආදායමක් ලැබීම හෝ හදිසි ධනලාභයක් ඇති වෙනවා. සංචාරක කේන්ද්‍රයේ රැකියා කරන අයට සුබ සතියක්. ඔබටද විදේශ ගතවීමට අවස්ථාව උදා කරනවා. සෞඛ්‍ය. පිපාස ගතිය අධික වෙනවා. ඇඟ වියලීමකට හේතු වෙනවා. ශල්‍ය කර්මයක් කරන්නට නියමිත අතර මේ කාලයේ ඒ යෙදෙන්නන්ට අවස්ථාව වැඩි වෙනවා. පිළිවෙත්. මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. අභිසම්බිදාන පිරිත දිනපතා කියවන්න. මල් පූජා කරන විට මිශ්‍ර වර්ණ මල් පූජා කරන්න. කිරිබත් ආහාර දන් දෙන්න. ජය අංකය 2. සුබ දවස කිවි. ජය වර්ණය මිශ්‍ර.
මිථුන ලග්නය ලග්නස්ථානයේ ගුරු බලවත්ව සිටින කාලයක්. නමුත් ලග්නාධිපති 7 වන රාශියේ සිටීම එතරම් සුබ වන්නේ නැහැ. සුබ වුවත් සුබ කමන් අසුබ වුවත් අසුබ වන සතියක්. ඒ නිසා කල්පනාකාරීව ගුරුගේ බලය කටයුතු කළහොත් දියුණු වීමට පුළුවන්. නැතහොත් අවසානයේ දොරටුව විවෘත කරගන්න පුළුවන්. ගෘහ ජීවිතය සහ විවාහය. කුජ ග්‍රහයා 7 වන රාශියේ ගෝචර වන නිසා මේ කාලයේ ඔබගේ ලිංගික ආශාවන් වැඩි දියුණු වෙනවා. ඒ නිසා සහකාර සම්බන්ධව වෙනදාට වඩා අවශ්‍ය වෙනවා. ඔබේ සහකරු හෝ සහකාරියගේ හැසිරීම් රටාව අනුව ඔබත් නිවසේ සතුට හෝ නොරිස්සුම ඇති කර ගන්නවා. රවි සිකුරු බ්‍රහස්පතිද මෙයට බලපානවා. සිකුරු 8 වෙනි රාශියේ සිටීමත් ගෘහ ජීවිතයට බලපානවා. විවාහය දෙදෙනෙකුගේ බැඳීමක් නිසා අනිකාගේ හැසිරීම් රටාව මත ඔබගේ ගෘහ ජීවිතය සාර්ථක හෝ අසාර්ථක වෙනවා. රැකියාව සහ ධනය. කෘෂිකාර්මික කේස්ත්‍රයේ කටයුතු කරන අය හා භූමිය පිළිබඳව කටයුතු කරන අයට සුබයි. අනිකුත් වෘත්තියේ නිලන අයට කරදර ඇති වෙන්න පුළුවන්. සෞඛ්‍ය මුත්‍රා රෝග සහ උෂ්ණ රෝග මලබද්ධ ආදිය ඇතිවීමට අවස්ථාව අධික වෙනවා. සෙම් රෝගද ඒ සමග පවතිනවා. පිළිවෙත් තමා විසින් තමා පාලනය කරගන්න ආනාපානසති භාවනාව දිනකට විනාඩි 5ක්වත් සිදු කරන්න. ජය අංකය 9. ජය වර්ණය කොළ. සුබ දවස බදාදා. කටක ලග්නයෙන් උපන් ඔබට මතකද සෙනසුරු වක්‍රයෙන් මිතුරු දවස. ඒ ඔබට එදා සිට සෙනසුරු එරාෂ්ටක අපලය අවසන්. නමුත් කටක ලග්න හිමියන් කීප දෙනෙකුට ඒ 28 වෙනිදා මෙලොවින් සමුගත්තා දැයි නොදනිමි. ඔබ දැන් පෙරට වඩා තරමක් සතුටින් ඉන්නට පුළුවන්. මා ඒ තරමක් කීවේ ඔබ ගත කරන මහදශාව අන්තර්දශාව කුමක් වුවත් මා නොදන්නා නිසා. කෙසේ වෙතත් කටක ලග්න හිමි ඔබගේ ජ්‍යොතිෂය අනුව ගෘහ ජීවිතය සිකුරු 7 ගත කරන කාලයක් නිසා ගෘහ ජීවිතය සාර්ථක වෙන්න පුළුවන්. එසේම ප්‍රේම සම්බන්ධතා ඇති කර ගැනීමට හොඳ කාලයක්. දරුවෙකුගේ තියනුවක් හෝ දරුපල නොමැති අයට දරුපල ඇති කර ගැනීමට සුදුසු කාලයක්. රැකියාව හා ධනය. නව රැකියා ලැබීමට හෝ රැකියාවේ උසස් වීම ලැබීමට සුදුසු කාලයක්. විදේශ රැකියා බලාපොරොත්තු වන්නන්ට සුබයි. එසේම විදේශගත වීමටද හොඳ කාලයක්. ධනය ලැබීමට වාසනාව තිබෙනවා. නමුත් ඉතිරි කිරීම පහසුයි. සෞඛ්‍ය උෂ්ණ රෝග ඇස් රෝග හිස රෝග ඇති වෙන්න පුළුවන්. අධික දහදිය දැම්ම පෙන්නනවා. පිළිවෙත් උෂ්ණ ආහාර අඩු කරන්න. කරණීය මෙත්ත සූත්‍රය වතුර වීදුරුවකට 3 වතාවක් මතුරා පානය කරන්න. අසරණයන්ට කිරිබත් ආහාර දන් දෙන්න. ජය අංකය 7. සුබ දවස සඳු. ජය වර්ණය සුදු. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි රෝගස්ථානව සිටින අතර කේතු ලග්නස්ථානයෙන් රාහු විහස්ථානයේ නිසල්මනේ තමාගේ කටයුතු කරගෙන යනවා. රාහු ලග්නස්ථානයේ සිටීම ඔහුගේ වැඩ කරන කාලයක්. තමාගේ මනස විකෘති වීමක් සිදු වෙනවා. වැඩ අවුල් කර ගැනීමට පෙළඹෙනවා. අනුන්ගේ උපදෙස් ගන්න පුළුවන්. ගෘහ ජීවිතය සහ විවාහය. විවාහස්ථානයේ කේතු සිටිනවා. කේතු යනු අලසම ග්‍රහයා. නිදා ගැනීම අපිරිසුදුතාවය අපිළිවෙල ආදිය ගැන කතා කරන විටත් උදාසීන ගතිය රෝගාබාධ ගැන කතා කරන විටත් මේ කාලය යොමු වෙනවා. මහා අපල කාලයක් නිතර කියවෙනවා. එසේම සෙනසුරු එරාෂ්ටක අපලයේද ඇති නිසා ඉදිරියේ අන්තරාවක් පූර්ව සවි කර ගන්න. රැකියාව සහ ධනය. කේතු ලග්නස්ථානයේ සිටීම අධ්‍යාපන ලබන අයට සුබ ඵල ගෙන දෙනවා. එසේම කුමන බාධක පැවතියත් කුසගින්නේ සිටින්න සිදුව නොවන කාලයක්. ආහාර පාන ලැබීම අතින් සුබයි. ධනය ලැබීම වාසනාව පවතිනවා. ගුරුගේ බලය නිසා ධර්මිකව උපයන හෝ බුද්ධිය මෙහෙවන උපයන දෙයට වැඩි බලයක් යෙදෙනවා. උදරාබාධ චර්ම රෝග මුත්‍රා ආබාධ වැඩි වෙන්න පුළුවන්. එසේම ආහාර රුචිය වැඩිවීම නිසා රෝග වැඩි වෙනවා. සෙනසුරු එරාෂ්ටක අපල ඇති නිසා ඉන් වෙන්න පුළුවන්. විෂ්ණු දෙවියන්ට පුද පූජා පවත්වන්න. බෝධි පූජා පවත්වන්න. දිනකට එක් වේලක් නිරාහාරව ඒ වේල අසරණයෙකුට දෙන්න. ජය අංකය 5. ජය වර්ණය රතු. සුබ දවස රවි. කන්නේ ලග්නයෙන් උපන් ඔබට සුබ අසුබ මිශ්‍ර සතියක්. භද්‍රා ගෘහංස ග්‍රහවැනි යෝග මේ සතියේ ඔබගේ හඳහනේ දකින්න පුළුවන්. අධ්‍යාපනය ලබන දරුවන්ට සුබ ඵල ගෙන දෙනවා. කර්මස්ථානයේ ගුරු ගෝචර වීම සුබයි. අලුත් සහෝදර ලැබීමක් හෝ සිටින සහෝදරයෙකුට දිනුවක් ගැන ඔබට ඉදිරි කාලයේදී අසන්නට ලැබෙනවා. ගෘහ ජීවිතය සහ විවාහය.
සැකය අවිශ්වාසය මුල් කරගෙන මේ සතිය සහ ඉදිරි කාලය ඔබ ගත කරනවා. මානසික අසහනය වැඩිවීම නිසා ඇතැම් විට ඔබ උමුතුවෙන් මෙන්ම කටයුතු කරන අවස්ථාද දකින්න පුළුවන්. මව්පියන්ට තරමක හෝ අසනීප ඇතිවෙන්න අවධානමක් තිබෙනවා. ඔවුන් ගැන නිතර සොයා බැලීම වැදගත්. රැකියාව සහ ධනය. මේ සතිය ඔබ ස්වයං රැකියාවක් කරන්නේ නම් ඒ දියුණු වීමට අවස්ථා තිබෙනවා. එසේම බුද්ධිමය රැකියාවල නිරත වන්නන් නම් ඔහුට සුබඵල කිනිදෙනවා. නමුත් ධනය වැඩිපුර වියදම් වෙනවා. ඉතිරි කිරීම අපහසුයි. ලැබීම මෙන්ම වියදම සමාන මට්ටමකට හෝ පවත්වා ගන්නට වෙර දරන්න. නැතහොත් ණයවීම් වලට වඩා ඉඩකඩ ඇති වෙනවා. සෞඛ්‍ය මානසික පීඩා අධික කාලයක් එසේම සතුරු කරදර ගැන බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා ඇතැම් විට මානසික පීඩනය වැඩි වෙනවා. සෙම් රෝගද අධික වෙනවා. ජලයෙන් හානි ඇතිවීමට පුළුවන්. පිළිවෙත් විෂ්ණු දෙවියන්ට පුද පූජා පවත්වන්න. මුංගට මිශ්‍ර ආහාර දම් දෙන්න. කොහොඹ අතු නිතර ස්පර්ශ කරන්න. නිදියන කාමාරයේ හෝ පෙනෙන තැනක කොහොඹ අතු ටිකක් එල්ලා තබන්න. ජය අංකය 5 සුබ දවස බුධ. ජය වර්ණය කොළ. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති රවි සමග සංයෝග වී මාතෘත්වයේ සිටින ස්ථානයේ සිටීම සුබඵල කිනතෙනවා. ලග්න ස්ථානයට හා විවාහ ස්ථානයට මෙන්ම කර්මස්ථානයටද මේ දෙදෙනාගේ බැල්ම ඍජුව ලැබෙන සතියක් නිසා ඉදිරියේ වාසනාවන්ත වෙනවා. නොසිතූ දියුණුවක් ගරු බුහුමන් ලැබෙන්නට අවස්ථාව පවතිනවා. ගෘහ ජීවිතය සහ විවාහය. තේජාන්විත රවි ග්‍රහයා මනාලියක් වන සිකුරුගේ ග්‍රහයාත් 4 වන රාශියේ සිට ඔබට වාසනාව ගෙන දෙනවා. විශේෂයෙන් ඔබගේ මවට කිසිම දියුණුවක් වාසනාවක් ලැබෙන්නේ නැහැ. ඔබගේ විවාහ ජීවිතයේ මෙතෙක් පැවති ගැටලුවලට විසඳුම් යොදා ගන්නයි පුළුවන් වෙනවා. අදහස ඔබේ සිතට ඇතිවන කාලයේ සමාජ ප්‍රසිද්ධියක් ලැබෙනවා. රැකියාව සහ ධනය. ඔබ කරන රැකියාව හෝ ව්‍යාපාරය ඉදිරියේදී දියුණු වීම පැහැදිලිව පෙනෙනවා. මෙතෙක් ඔබට එල්ල වූ අභියෝග ජය ගන්න පුළුවන් පරිසරයක් උදා වෙනවා. හොඳ ආත්ම ශක්තියක් මෙන්ම හොඳ ආත්ම විශ්වාසයකින්ද කටයුතු කරන්න පුළුවන්. ඔබට ධනය ලැබීමේ මාර්ග ලැබෙනවා. සෞඛ්‍ය හන්දි රෝග ආදියට ඉඩ තිබෙනවා. උගුර ආශ්‍රිතව රෝග පීඩාවලටද ලක්වීමට ඉඩ තිබෙනවා. කරන ප්‍රතිකාර නතර නොකරන්න. පිළිවෙත් ඔබගේ වෛද්‍යවරයාගේ උපදෙස් දිගටම පිළිපදින්න. ඔබ ඔබගේ වෛද්‍යවරයා නොවන්න. ටොෆි චොකලට් ආදිය නොව වෙනත් පැන රස කැවිලි දන් දෙන්න. ජය අංකය 4. ජය වර්ණය මිශ්‍ර. සුබ දවසකි. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරුගේ රාශියක ගත කරන කාලයක්. ඒ නිසා වෘශ්චික ලග්න හිමි ඔබ වෙනදාට වඩා තරමක් හෝ බුද්ධිමත්ව කටයුතු කිරීමට පෙළඹෙනවා. එසේම බුධ ග්‍රහයාද එතනම සිටීම නිසා කුජගේ බලය තරමක් හෝ මර්ධනය වන ස්වරූපයක් පෙනෙනවා. නමුත් අපගේ අනුත් අයගේ ග්‍රහ පිහිටීම් සැලකීම් කිරන්න පුළුවන් තරමක ව්‍යාකූල තත්ත්වයක් ඇතිවන කාලයක්. ගෘහ ජීවිතය සහ විවාහය. කුජ ග්‍රහයා දෙවැනි රාශියේ සිටීම සහ රාහු ව්‍යාකූල වෙනවා. නිවස රැඳෙන කාලය අඩු වෙනවා. හුදකලා වීමට කැමැත්තක් පෙන්වනවා. මේ සතියේ ඔබගේ කතාබහ අඩු වෙනවා. පියාට අසනීප ඇති වෙනවා. රැකියාව සහ ධනය. රැකියාව ගැන තරමක් හෝ කලකිරෙන ස්වරූපයක් පෙන්눔 කරනවා. කෙසේ හෝ ධනය ලැබීමක් සිදු වෙනවා. ප්‍රවේශමෙන් නීත්‍යානුකූලව ලැබෙන ධනයෙන් පමණක් සෑහීමට පත්වන්න. සෞඛ්‍ය අසනීප බෝවීමට ඉඩ තිබෙනවා. උෂ්ණ රෝග මෙන්ම හදිසි අනතුරු ඇතිවීමට ඉඩ තිබෙනවා. කලබලයෙන් කරන කටයුතු කරන අතර ඉවසීමෙන් තමාගේ කටයුතු සිදු කරන කපටිකම ඔබට ආභරණයක් වන්නේ නැහැ. එයට හිස ඉහළින් එල්ලන අසිපතක් බව මේ සතිය තදින්ම සිතේ තබා ගන්න. පිළිවෙත් කතරගම දෙවියන්ට පුද පූජා පවත්වන්න. අවිසම්බිදාන පිරිත දිනපතා කියවන්න. අසරණ අයට කඩල තම්බා අසරණයන්ට දන් දෙන්න. ජය අංකය 2. සුබ දවස කුජ. ජය වර්ණය රතු. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු 7 වන රාශියේ ගෝචරව ඇතත් යමක උපදින විට ලග්නාත්මය 7 වන රාශියේ සිටී නම් ඔහු ඇය දියුණු වෙනවා. උපරිමයට හෝ පරිහරණයට අන්තයට යන්න පුළුවන්. ඒ නිසා මේ සතිය සහ ඉදිරියේ ගන්නා තීරණ ඉතාමත් සැලකිල්ලෙන් ගන්න. ගෘහ ජීවිතය සහ විවාහය. ලග්නස්ථානයේ කුජ ග්‍රහයා සිටිනවා. එනිසා අනාගතයේදී විවාහ දෝෂ ඇති කරවන්න පුළුවන්. එසේම දැනට තුරුණු වී සිටින පෙම්වතුන්ගේ ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීමට ඉඩකඩ පවතිනවා. නැතහොත් අනියම් සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්.
මවට අසනීප වීමක් පෙන්නුම් කරනවා. ආගම දහමට නැඹුරුවක් ඇති වෙනවා. රැකියාව සහ ධනය රැකියාව ගැන කලකිරීමක් ඇති වෙනවා. විශ්‍රාම යෑමට ආසන්න අය විශ්‍රාම ගියා නම් හොඳයි යන හැඟීම ඇති වෙනවා. බුද්ධිමය රැකියා කරන අයට සහ කෘෂිකර්ම කරන අයට ධනය ලැබෙන්න අවස්ථාව තිබෙනවා. උෂ්ණ රෝග හදිසි තුවාලවීම් ඉවසීම් අඩුවීම් ඇති අයද ඒකාධිපති ගතිගුණ ඇතිවීමක් පෙන්වනවා. නමුත් බුද සහ ගුරු ඔබව පාලනය කරනවා. පිළිවෙත් ශිව දෙවියන්ට පූජාවක් පවත්වන්න. පරිප්පු වඩේ ආදිය දන් දෙන්න. වැටකේ මලක් පූජා කරන්න. ජය අංකය 2. ජය වර්ණය කහ. සුබ දවස කුරු. මකර ලග්නය මකර ලග්නයෙන් උපන් ඔබට සෙනසුරු එරෂ්ටක අපලයෙන් මිදී සැනසුම ලබා ඇති බව යුරේකා කියා කෑගසන්නට ඉක්මන් නොවන්න. මන්ද පළමුව ඔබගේ මන්දශා අන්තර්දශා ගැන විමසා බලන්න. එසේම ඉදිරි කාලයේ රාහු ග්‍රහයා ඔබගේ 2-1-12 කොටුවල සිටින නිසා දැනට රාහු ධනස්ථානයේ ගමන් කරනවා. විදේශගත වීමකට සුබ වෙනවා. ඇවිදිලි ආසාව ලග්නාධිපති මීන රාශියේ සිට මීන රාශියේ ගුරුට අයත් ස්ථානයක්. ඒ නිසා ශනි කරදර කරන්නට ඉදිරිපත් වන්නේ නැහැ. නමුත් රාහු ඔබට ඇවිදිලි වියදම් ආදියට අවස්ථාව උදා කරනවා. ගෘහ ජීවිතය සහ විවාහය අයස්ථානයේ සතිය ආරම්භයේදී සඳ සිටියද තරස්ථානයේ සිටින්නේ රාහු. ඒ නිසා රාහු ඔබට ඇවිදින්නට කතා කරනවා. අතමිට දිගහැර වියදම් කරන්නට කතා කරනවා. විදේශගත වන පහසුකම් සලසා දෙනවා. ඇස්වල හෝ හිසේ රෝග ඇති කරනවා. කතා කරන දේ ප්‍රවේශමෙන් කතා කරන්න. රැකියාව සහ ධනය රැකියා බලාපොරොත්තුවෙන් සිටින අයට සැනසුමක් ලැබෙනවා. රැකියා ලාභ තිබෙනවා. ප්‍රදේශ හෝ සේවය කරන ස්ථානයේ නායකත්වය ලබා දෙන්න පුළුවන්. සංචාරක ව්‍යාපාර ජංගම වෙළඳාම් කරන අයට සුබයි. නමුත් වියදම් අධික වෙනවා. ලැබීම් අතින් අඩුපාඩු සිදු වෙනවා. ණයට මුදලක් ලබාගත් නෑදෑ හිතමිතුරන් අමනාප වීමක් සිදු වෙනවා. සෞඛ්‍ය ඇස් හිසේ රෝග මලබද්ධය ඇති කරවනවා. බලාපොරොත්තු කඩවීම නිසා මානසික පීඩනය ඇති කරනවා. සිහින රෝග හෝ අමානුෂ්‍ය රෝග ඇතිවන අයට ඒවා වැඩිවීමක් සිදු වෙන්න පුළුවන්. පිළිවෙත් රත්න සූත්‍රයේ දිනපතා උදේ සවස කියන්නට පුරුදු වන්න. මන්ද මානසික දරුවෙකුට ආහාර පාන ලබා දෙන්න. විෂ්ණු දෙවියන්ට පූජා පවත්වන්න. ජය අංකය 5. සුබ දවස ශනි. ජය වර්ණය තදනිල්. කුම්භ ලග්නය කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නස්ථානයේ රාහු ධනස්ථානයේ ගනිමින් ගෝචර ඇති කරන කාලයක්. මේ ඉදිරි සතියට පමණක් නෙවෙයි තව දිගු කාලයක් පවතිනවා. ඇවිදිලි අධික වෙනවා. මානසික පීඩා ඇතිවීම සේවා ස්ථානයේ පමණක් නොවේ ජීවත් වන නිවසේද ඔබට සහනය නොලැබෙන අතර කේතු ග්‍රහයද කාලස්ත්‍රාණයේ සිටීම නිසා ඉවසීම ඔබට සැනසුම ගෙන දෙනවා. ගෘහ ජීවිතය සහ විවාහය දරුවෙකුගේ ජීවිතයේ යම් දියුණුවක් සාර්ථක බවක් නිසා ඔබට සැනසුමක් ලැබෙනවා. නැතහොත් ගෘහයේ රැඳෙනවට වඩා කුටුම්බයෙන් පිටරැඳෙන කාලය වැඩි වෙනවා. අතිකාල සේවා සිකුරිටි රැකියා කරන්නේ නම් ආදායම් කෙසේ වුවත් සිතේ සැනසුම ලැබෙන කාලයක්. රැකියාව සහ ධනය වාහන රියදුරු ත්‍රීරෝද රථ හිමියන් සංචාරක ව්‍යාපාරයේ ජංගම වෙළඳාම් ආදිය කරන්නන්ට ආදායම් ලැබෙනවා. නිවසේ වැය ස්ථානයේ ඒ නිසා නිවසෙන් බැහැරව කටයුතු කරන තරමක් නොලැබෙනවා. සෞඛ්‍ය උදරාපාත හමේ රෝග ඇති වෙන්න පුළුවන්. නමුත් සෙනසුරු ඒරාෂ්ටක අපල ඇති නිසා තුවාල වීම, ලේසල වීම, හන්දි රෝග, මානසික පීඩා ඇති කරනවා. පිළිවෙත් විෂ්ණු දෙවියන්ට පුද පූජා පවත්වන්න. සෙනසුරු නිර්මාංශ වන්න. බෝධි පූජා පවත්වන්න. කපුටන්ට එළඟි තෙල් මිශ්‍ර කිරිබත් ආහාරයට දෙන්න. ශනි මෘතංජය යන්ත්‍රය පළතින්න. ජය අංකය 5. සුබ දවස ශනි. ජය වර්ණය කකනිල්. මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති 4 වන රාශියට එළවා තමා ශනි ග්‍රහයා ගුරුගේ ස්ථානයට පත්වෙනවා. ශනි 11 වන රාශිය හා 12 වන රාශිය අධිපති ග්‍රහයා 11 වෙනවා. අයස්ථාන 12 වන රාශියේ වැයස්ථාන අයස්ථාන වැයස්ථානයක් දෙකම ශනි ග්‍රහයෙකු යටතේ පාලනය වීම කෙසේ වන්නේදැයි සිතා ගන්න. දක්ෂයෙක් නම් මුදල් කළමනාකරණය කරගන්නවා. ගෘහ ජීවිතය සහ විවාහය මානසික ගැටලු පීඩා හා ඇවිදිලි අධික වන නිසා ගෙදරක ගැන සිහිනයක් නැති කාලයක්. ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඒ මේ සතිය පමණක් නෙවෙයි ඉදිරි කාලයේ පුරාම සිදු වෙනවා. නීති ප්‍රශ්නයක් වත් මතුවීමට ඉඩ ඇති වෙනවා. මවට වාසනාවක් ගෙන දෙනවා. පියාටද සුබ වෙනවා. ඒත් සහකරු හෝ සහකාරිය සමග ගැටුම් ඇති කරගන්න පුළුවන්.
රැකියාව සාධනය මුලින් පැවසුවක් මෙන් අයස්ථානය හා ව්‍යවස්ථානය එකමයකු යටතේ පාලනය සිට වෙනවා. එසේම කර්මස්ථානයේ බුදු සිටින අතර ගුරුගේ බැල්මද ලක් වෙනවා. කුජ ග්‍රහයා නිසා රැකියා ගැටලු එසේම ඇතිවත් කුරු සහ පුදේවා තුලනය කරන්න සමත් වෙනවා. කෙසේවත් රැකියා ස්ථානයේ කලකිරීම ඇති වෙනවා. ශරීර වෙහෙසා කටයුතු කරන අයට සුබ තාක්ෂණ ඉංජිනේරු වැනි අයටද සුබඵල ගෙන දෙනවා. නමුත් හිතන තරමට ධනය නොලැබෙනවා. සෞඛ්‍ය අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් දිගටම පවතිනවා. ලේ විසවීම් දියවැඩියාව අධිරුධිර පීඩනය වැනි දේට අවස්ථා වැඩි වෙනවා. හන්දි ආබාධ ඇති වෙනවා. පිළිවෙත් විෂ්ණු දෙවියන්ට පුද පූජා පවත්වන්න. සෙනසුරාදා කපුටු දානය දෙන්න. සෙනසුරාදා බෝධි පූජා පවත්වන්න. නිර්මාංශ ආහාර කන්න. නිර්මාංශ ආහාර දන් දෙන්න. ජය අංකය 2. සුබ දවස ගුරු. ජය වර්ණය කහ. ඉතින් මේ වගේම ලබන සතියේදී සතියේ ලග්න පලාපලය සමගින් ඔබගේ ලග්නයට කොහොමද කියලා අරගෙන පැමිණෙනවා. ඒ ලදසනින්ම නරඹා අපගේ YouTube channel subscribe කරලා බෙල් අයිකනේ ක්‍රියාත්මක කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.